හැලෝ ළමයි කොහොමද? මං හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා. ඉතින් අද බ්ලොග් එකට යමු. පාඩම් කරන්න කලින් මම මුලින්ම කරේ රැට කාපු එක කාලා තමයි වැඩ පටන් ගත්තේ. මම මුලින්ම පටන් ගත්තේ මීඩියා වලින්. අලුත් අවුරුද්දක් ආවනේ. ඉතින් ඔයාලා හැමෝටම සුබ අලුත් අවුරුද්දක්. කලින් වීඩියෝ එකේ මං කළානේ ඉතිහාසයේ ටියුට් එකක්. ගොඩක් අය ඒ ටියුට් එක ගැන අහලා තිබ්බා. ඉතින් මං ඒ ටියුට් එක මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. කැමති ඕන අයට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඒ ටියුට් එක. කලින් වීඩියෝ වගේම මේ වීඩියෝ එකත් බලන ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ඒ වගේම තමයි ලයික් කරන, කමෙන්ට් කරන ඔයාලා හැමෝටම මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඒ වගේම මතක නොකර subscribe කරලා channel එකත් එක්ක එකතු වෙන්න. මේ සැරේ O-level ලියන අයට තව තියෙන පොඩි කාලයයි. ඉතින් මම දන්නවා දැන් බය හිතෙනවා, ස්ට්‍රෙස් වෙනවා, වැඩ ගොඩයි කරගන්න පුළුවන් වේද කියලා හිතෙනවා. එහෙම තමයි මටත්. ඇත්තටම මටත් බය හිතෙනවා මේ කාලේ ඇති වේද, කරගන්න පුළුවන් වේද, ඒ වගේ හොඳ රිසල්ට් එකක් දාගන්න පුළුවන්ද කියන එක ගැන. ඉතින් ඒක සාමාන්‍ය එක්සෑම් එකක් එද්දි බය හිතෙන එක අපි ඕනේ කරන්න. ඒ බය හිතුණත් ස්ට්‍රෙස් වුණත් අපි ඒකෙම එල්ලිලා ඉන්නේ නැතුව වැඩ කරන එක. ඉතින් මොන දේ වුණත් දැන් කරන්න පුළුවන් හොඳම දේ තමයි පුළුවන් තරම් කැප වෙලා පාඩම් කරන එක. ඉතින් ඔයාගේ මූලිකත්වය පාඩම් වලට දීලා ඒ වැඩ හරියට කරගන්න. මොකද පොඩි කාලයයි ඔයාට ඉතුරු වෙලා තියෙන්නේ. මේ කාලය තුල අනිවාර්යයෙන්ම කරන්න ඕනේ දෙයක් තමයි පාස් පේපර්ස් කියන්නේ. මොකද එතකොට අපිට ස්ට්‍රක්චර් එක ගැන දැනගන්න පුළුවන් පේපර් එකේ. ඒ වගේම තමයි අනිවාර්යෙන් එන පාඩම් සහ හැමදාම වගේ අහන ප්‍රශ්න තියෙනවා. අන්න ඒව දැනගන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම පාස් පේපර්ස් කරලා එක්සෑම් එකට යන්න. ඉතින් මේ සැරේ එක්සෑම් ලියන හැමෝටම මම සුබ පතනවා. ඔයාලට අනිවාර්යයෙන්ම පුළුවන්. දැන්ම ඉඳලා හොඳට වැඩ කරන්න. ඉතින් all the very best.
පස්සේ මම විද්‍යාව වලට තමයි මාරු වුණේ. විද්‍යාව වැඩක් තිබ්බ කරන්න. ඒක පටන් ගත්තා ඊළඟට. ඉතින් මේ වීඩියෝ එක ගැනත් ඔයාට හිතන ඔයාගේ අදහස් පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඉතින් එහෙනම් subscribe කරලා channel එකත් එක්ක join වෙන්න. මම අදට ගිහිල්ලා එන්න. Thank you so much video එක බලුවට. එහෙනම් bye bye.